ස්වාමීනි ඉතින් ආර්යකාන්ත සීලයක් තියෙනවා නම් සෝතාපන්න කෙනෙක් වෙන්න බෑ. මට ඉතින් එහෙම ආර්යකාන්ත සීලයක් නැහැ කියලා මම මේ මයික් එකෙන් බයිනතු කියනවා. හැබැයි මම සීලයට ගරු කරනවා. සිල්වත් පිරිසට මම ගරු කරනවා. අපි වෙන්න ඕනේ දේ තමයි. අපේ සීලේ යම් යම් පළුදු තිබිය හැකි. අපි සිල්ලුතුන්ට ගුණතුන්ට ගරු කරමින් තමයි වැඳ තමයි මේ සීලය දිනු කරගන්න ඕන. ඉතින් මගේ මේ කාරණේ ඇතුලේ මම කියන්න උත්සාහ කළේ මම ගිහියෙක් විදියට ආනන්ද ස්වාමීන් වහන්සේගේ මේ ශාසනික කෘත්‍ය මම වඩාත්ම සතුටුුනේ. මම මේ කතාවේ ඇත්තටම පළමු මිනිත්තු 5 ඔබ වහන්සේ වෙනුවෙන් වෙන් කරන්න මේ එන වෙලාවෙ ඉඳන්මයි සූදානම්ෙන් ආවේ. මොකද මේ කාරණා මට ඔබ වහන්සේ මම ජීවිතුන් අතරින් නැති කියා ගන්න බැරි වුණොත් ඒක මගේ අභාග්‍යයක් කියලා මම හිතනවා. කාලෙකින් තමයි ගිහියන්ට සතුටු වෙන්න පුළුවන් විදිහේ පෞරුෂයක් තියෙන නායක ස්වාමීන් වහන්සේලා පහළ වෙන්නේ. අපේ භාෂාවෙන් කියොත් අපිටත් ගැම්මක් එනවා ඔබ වහන්සේලා ඒ කතා බස් කරන විදිහට. මේ රටේ නායකත්වය උසුලන නායක කාරකාදීන්ගේ කොඳු නොමැති වීමෙන් පීඩා වින්දේ ඔබ වහන්සේලා විතරක් නෙමේ සෝම හාමුදුරන්ගේ කාලේ ඉඳන් පීඩා වින්දා. සිංහලයන්ගේ හෝ අන්‍ය ජාතීන්ගේ හෝ මේ සමස්ත රටවාසීන්ගේ ලොකුම පීඩාව මම දකින විදිහට කොඳු නැති, කොඳු බිඳුණු, කොඳු සිදුණු නායක කාරකාදීන් මුල් පුටු වලටපත් වීම. ඒක එකලත් එහෙමයි මේකලත් එහෙමයි මම බය නැතුව කියනවා. දේශපාලනික කතාවක් නෙමෙයි මේක. මොකද මේ කොහොම කිව්ව ගමන් අනිත් පැත්තට ගහන ලේබලේ තමයි ඔන්න දේශපාලන කතාවක් කිව්වා. ඉතින් කොඳු සිදුණු අය නායක කාරකාදීන් උනායයි මා කියද්දී ඔබට යමෙක් සිහිවන්නේ නම් හෝ යම් පිරිසක් සිහිවන්නේ නම් මා කුමක් කරන්නද? මම මොකද කරන්නේ? මම කියන්නේ ක්වොලිටි එක. ඒකට උදාහරණය ඔබ සිහි කරද්දී ඒක මගේ වගකීමක් නොවේ. අපි කාගෙන්වත් කාලේ ඉඳලා ඉන්නේ නැහැ. අපි කාටවත් ණයක් නැහැ. අපි එහෙම ණය වූ ජාතියකුත් ණය වූ රටකුත් නොවේ. මායේ කරුණ වලට පසු වෙන්නම්. ඒ නිසා මම වැඳලා ඉල්ලනවා පින්වත් නායක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පරිස්සම් වෙන්න. අපිට හිටිය මහා උත්තම මහා සංඝ පිටුන් වහන්සේලා එකින් එක පහන් සිළු නිවි යන්නක් වෙන් නිවි ගියා. ඒ වේදනාව දන්නේ අපි. අපිට හයියට ඉන්න මහතෙරුන් වහන්සේලා එකින් එක නම සුගතිගත වෙද්දී මනුස්ස ලෝකේ තනි වෙන අපි තමයි අපේ තනිකම දන්නේ. ඒ නිසා ඔබ වහන්සේට වැඳ නමස්කාර කරලා කියනවා කෑමෙන් බීමෙන් පවා පරිසං වෙන්න. මේකේම හොඳ කාලයක් නෙවෙයි. ඔන්න මම ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා මගේ ඉතිරි කතා ටිකට යන්න. ඔන්න මගේ හිත සැහැල්ලුයි දැන් මට සතුටුයි දැන් මගේ ජීවිතුන් අතර මම ඉන්නේ නැද්දි ඔබ වහන්සේට ඒ කියන්න ඕන ටික කියලා තමයි මම අද බහැලා යන්නේ.